අත්තිරියක් අහමුද? ඔන්න බලන්න. ඔන්න ඔය ජීවිතේට ආවම මල් රේණුව ගාදර නැතුව ඔය උගුරෙන් යටට ගියොත් මගේ රත්තරනේ ජීවිතේ කොච්චර වේදනයිද? වකුගඩුවට වලපාන්නේ යන්නේ මේ වස්සෝදින් මේ යන්නේ ලාකුතෙල්. ඔන්න මේක ලබා දෙන්න ඕනේ. බලන්න මගේ ආදරේ ශිල්පියාණනේ දිනේෂ් බොඩ්ඩා කියන්නේ රත්තරන් අම්මේ එයා චූටි දවසේ ඉඳලා එයාගේ තාත්තා එයා ගාව හිටියේ නෑ. මම යනකොට ගීත නාටක කලාවේ සම්දස්සන තිල්ල කරන දවස්වල ළඟින් මම අරන් ගියා. ඒ අරන් ගිය ආදරණීය කැකුල එයාගේ ජීවිතේ එයාගේ අම්මලා ආරක්ෂා කරගෙන තමයි ජීවත් වෙන්නේ. මම හොරුවක් කියන්නේ නෑ. කවදාකවත් මෙයාගේ ජීවිතේ තව ඉන්න ගියේ හදාගන්න කමල්. මං කිව්වා මල්ලී මම කෑ ගහලා වෙන මුදල් වලින් ඔබට කීයක් හරි මම දෙන්නම් ඔබේ ජීවිතය ආරක්ෂා කරගෙන ඔබේ ගේ හදාගන්න. ඒ ශක්තිය ලැබෙන්නට මගේ ශිල්පියාට අත්තුඩියක් ගහන්න ඕනේ. රත්තරනේ තාත්තා නැතුව අම්මා පුත්තල මොස්පිල් එකේ වකුගඩු ආබාධයෙන් බැලෙනවා. ඒ වඩාත් මම උපකාර කරන මල්ලී ආදපරයි. ඒ රත්තරන් හදවතට රත්තරන් අම්මේ තාත්තේ වගේ දෙනෙත් වලින් කඳුළු වැටුණා නම් ඔයාලත් මේ වගේ පුතෙක් හිටියා නම් එන්න ඇවිල්ලා අතේ තියෙන මුදල් වලින් කීයක් හරි දීලා යන්න. ඒ ආදරණීය හිත සතුටු කරන්නට ලැබුණු වෙලාවත් එක්ක ඔයාලට සංදර්ශන තිල්ල කළා. රත්තරන් අම්මේ ඔයා පෙව්ව මව් කිරවල බලය පෙන්නවා. ඒ මුදල් අය කරලා නෙමෙයි මගේ අම්මේ. ඔයා ටික ටික වතුර ගෙනවිත්මයි පොල් කටුවකට මගේ අම්මේ මාවුවනේ යන්නේ. සුදු අම්මේ ඒ නාවපු පිටට මුදුන් පුතේ මම අම්මට ආදරේ රත්තරන් අම්මේ. තාත්තා නැති දවස්වල ඉඳලා මගේ සුදු අම්මේ ඔයාව ආරක්ෂා කළේ මම. මගේ මල්ලිව ආරක්ෂා කරේ. ඔය රෑදවල නිදි මරාගෙන ඔය ජීවිතේට ආදරයක් නැතුව තමයි අම්මලාව ආරක්ෂා කරන්නේ. රත්තරන් පුතාට ඔය අම්මලා තාත්තලාගෙන් දෙලෙන්තලින් කඳුළු වැටුණා නම් මගේ චූටි පුතාට ආධාර කරලා අතට අත දීලා කතා කරලා යන්න. මල්ලි අයියේ මටත් එයා වගේ අයියෙක් ඉන්නවා. පුතේ මටත් එයා වගේ චූටි පුතෙක් ඉන්නවා කියලා කතා කරලා යන්න. රත්තරන් හදවත ඒ කඳුළු වේදනා කොච්චර පසක දාලා රත්තරනේ ඔය අම්මගේ ජීවිතය ආරක්ෂා කරන්නට තාත්තත් නැති පුතෙක් කසරන විච්චවම දැනෙන වේදනාව මා දන්නවා. ඒ නිසා ඒ වේදනාවට කවදාක්වත් ඔයාලා දෙනදේ කවදාක්වත් නැති වෙන්නේ නෑ. මගේ ශිල්පියාණනේ ඔයා ඒ කෙරුවේ සංදර්ශන ඔයාලා මුදල් දුන්නේ කියලා මගේ ශිල්පියා තරහ වෙන්නේ නෑ. ඒ නිසා එයාගේ අම්මගේ ජීවිතයට ආදරයක් තියාගෙන තමයි එයා ඔය සංදර්ශන කර දෙන්නේ. මොන වේදනාවක් ආවත් ඒ අම්මගේ කකුල්